2025 මාර්තු 29 වෙනිදාට සෙනසුරු මාරුවක් සිද්ධ වෙනවා. ඉතින් මේ අනුව මේෂ ලග්න හිමියන්ගේ ජීවිතේ ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. මම අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ ඒ වෙනස් වීම මොකක්ද කියන එක. මොකද මේෂ ලග්න හිමියන්ගේ 10 වෙනි භාවයේ 11 වෙනි භාවයේ අධිපතිත්වය දරන්නේ සෙනසුරු ග්‍රහයා. මේ සෙනසුරු ග්‍රහයා මේ විලාවේදී 12 වෙනි භාවයට තමයි සංක්‍රමණය වීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ආරම්භයත් එක්කම අවුරුදු 7මාරක ඒරාෂ්ටක තත්ත්වයක් ආරම්භ වෙනවා. මේ වෙලාවේදී මේ ඒරාෂ්ටක තත්ත්වයේ හමුවේ ඔයාලට මොන ප්‍රශ්න ගැටලු ඇති වුණත් නොබියව මුහුණ දෙන්න ශක්තිය ලැබෙනවා යම් යම් ග්‍රහ පිහිටීම් මත. ඒරාෂ්ටක තත්ත්වයේ හැමෝටම බලපෑවා සමහර අයට යම් යම් බලවත් ග්‍රහ පිහිටීම් මත මේ තත්ත්වය පාලනය වෙන්න පුළුවන්. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් කේන්ද්‍ර පරීක්ෂාවක් මගින්. WhatsApp message එකක් කරහා සම්බන්ධ වෙලා කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න වලටත් පුළුවන්. සාමාන්‍ය 12 වෙනි භාවයට සෙනසුරු ග්‍රහයා සංක්‍රමණය වීම හරහා දෙවෙනි භාවයට 6 වෙනි භාවයට වගේම 9 වෙනි භාවයේ කොටු වලට දෘෂ්ටිය වැටෙනවා. ඉතින් ඒ සම්බන්ධව අදාළ ස්ථාන වලින් තියෙන බලපෑම ඇති වෙන්න පුළුවන්. අපි බලමු මේ මොනවද කියලා. 9 වෙනි භාවයේ දෘෂ්ටිය හරහා ඔයාලට විදේශ ගමන් තුලින් වාසනාව අරගෙන එනවා. සංචාරක ශ්‍රේෂ්ඨ රැකියාවල නිරත වෙන අයටත් වාසනාව උදා වෙනවා. විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙලා හිටියනම් ඔන්න ඒ අවස්ථාව ඔයාලට නගා කරගන්න පුළුවන්. වන්දනා ගමන් දීර්ඝ ගමන් වගේ දේවල් වල යෙදෙන්න අවස්ථාව සැලසෙනවා. අනවශ්‍ය දේවල් වලට මුදල් නිකරුණේ වියදම් වෙනවා. ආදායමට වැඩිය තමුන්ගේ වියදම වැඩි වෙනවා. ඉතින් මේක ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒ හින්දා මුල්‍යමය වශයෙන් වලට අපහසුතාව ඇති වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ හින්දා ඉතින් වියදම් කරනකොට ඔන්න මේ අවස්ථාවේදී ඔයාලා දැනුවත් වෙන්න ඕනේ අර පරිස්සමෙන් වියදම් කරගන්න. ඒ වගේම තමයි 2025 ජූලි මාසයේ ඉඳලා නොවැම්බර් මාසය දක්වා කාලය තුල සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර වීමක් සිද්ධ වෙනවා. ආගමනුකූල ජීවිතයක් ගත කරන අයට මේ වෙලාවේදී වෙන බලපෑම අවම කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලා උනන්දුව දක්වන්න ඕනේ මේ කාලේ නිමා වෙන තෙල් නිසි විදියට ජීවත් වෙන්න. ඒ රාෂ්ට්‍රකීය බලපෑම මත සාමාන්‍යයෙන් වැඩ කටයුතු අධික වෙන්න පුළුවන්. ඔයාලගේ කාර්ය බහුලත්වයේ හරහා ඔයාලට පුළුවන් හොඳ ආදායමක් උපයා ගන්න. ඇත්තම මේෂ ලග්න හිමියන්ට ඉවසීම ප්‍රගුණ කරගන්න පුළුවන් හොඳ කාලයක් උදා වෙලා තියෙන්නේ. මොකද හැම දෙයක්ම ඉවසීමෙන් කරගත්තොත් තමයි ජීවිතේ ඉදිරියට යන්න පුළුවන්. මේෂ ලග්න හිමියන් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ආවේගශීලී පුද්ගලයින්. ඔන්න මේ කාලෙදි තමුගේ තියෙන ආවේගශීලී ගතිය මතුවෙන්න පුළුවන්. ඒව මැඩපවත්ව ගන්න ඔයාලා උත්සාහ ගන්න ඕනේ. නැත්තම් නැති ප්‍රශ්න ගැටලු ඇති කරගන්න අවස්ථාව ඉඩකඩ සකස් වෙනවා. කොහොමත් මේෂ ලග්න හිමියෙක් මේ වෙලාවේදී තමුගේ අනාගතය ගැන හිතලා ගොඩාක් දුරට යහපත් ජීවිතයක් ගත කරනවා කියලා කියන්න ඕනේ. තමුන්ට ගොඩක් වගකීම් දරන්න සිද්ධ වෙනවා මේ සෙනසුරු මාරුවත් එක්කම. ඉතින් තමුන්ගේ වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන්න මේෂ ලග්න හිමියන් ඕනම වෙලාවක ලෑස්ති පුද්ගලෙක්. ඒ දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන්න මේෂ ලග්න හිමියන්ට හැකියාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහ සංක්‍රමණයක් කියලා කියන්නේ අපිව ධර්මිෂ්ඨ මාවතකට මඟ පෙන්වීමක් සිදු කරන සංක්‍රමණයක්. ඉතින් අපිට පුළුවන් ධර්මිෂ්ඨ මාර්ගයක් තෝරගන්න. සෙනසුරු මාරුවත් එක්කම අපිට ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් මතුවෙනකොට පෙන්눔 කරනව අනුතුරු මාර්ගයෙන් ඉවත් වෙන්න කියන එක. අපි හැම කෙනාම පුද්ගලයාට වෙනස්. මොකද අපි ජීවත් වෙන පරිසරය අනුව අපේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ සදාචාරාත්මක සිතුවිලිත් එක්ක අපි ජීවත් වුණොත් අපිට ඇත්තෙම සෙනසුරු ග්‍රහයන්ගෙන් වෙන බලපෑම ගොඩාක් දුරට අවම කරගන්න පුළුවන්. ඒ හින්දා නිතරම උත්සාහ කරන්න ඕනේ අපිට අනවශ්‍ය දේවල් වලින් වැළකීලා කෙටි මාර්ග වලින් ඉවත් වෙලා හරි මාර්ගය තෝරගන්න. අනවශ්‍ය කරදරයකට පැටළුනොත් ඔයාලා දන්නේම නැතුව අවුරුදු 7මාරක් පුරා මේක ඇදිලා යනවා. ඒ හින්දා තමයි මේෂ ලග්න හිමියන්ට කියන්නේ මේ වෙලාවේදී ගොඩාක් බුද්ධිමත්ව හැම දෙයක්ම කරන්න කියන එක. මොකද සෙනසුරු ග්‍රහ මාරුවත් එක්කම මේ රාෂ්ට්‍රක තත්ත්වයේ බලපෑම අවම කරගන්න පුළුවන් තමුන්ගේ බුද්ධි මට්ටම හරහා. මොකද සෞඛ්‍යමය ගැටලු තත්ත්වයක් මතුවුණත් ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ නිමා කරගන්න වලට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි සතුරන් ඇති කරගන්න නැතුව ජීවත් වෙන එක. 6 වෙනි භාවයේ දෘෂ්ටිය 12 වෙනි භාවයට වැටීම හරහා ඔයාලා දැනුවත් වෙන්න ඕනේ සතුරන් ඇති කරගන්න නැතුව ජීවිතේ ඉදිරියට පවත්වාගෙන යන්න. එතකොට ගොඩාක් දුරට ප්‍රශ්න ගැටලු අවම කරගන්න ඔයාලට අවස්ථාව සැලසෙනවා. ජූලි නොවැම්බර් මාස අතරතුර කාලයේදී ප්‍රතිශක්තිකරණයේ අඩුවීමක් හින්දා අසනීප තත්ත්වයන් වැළඳෙන්න පුළුවන්. ඒ හින්දා ඉතින් ඔයාලා එළියට යනකොට මාස්ක් එකක් වගේ දෙයක් පාවිච්චි කරලා ගියොත්
ගොඩක් දුරට මේ දේවල් වළක්ව ගන්න පුළුවන්. ඒ හින්දා හැම දෙයක් ගැනම ඔයාලා දැනුවත් වෙන්න ඕනේ. ඒ රාෂ්ට්‍රක තත්ත්වය හැමෝටම බලපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒ රාෂ්ට්‍රක තත්ත්වයකින් ඉපදුන කෙනෙකුට ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ බලපෑම අඩුයි. ඒ හින්දා ඔයාලා ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් එනවයි කියලා ලහි ලහියේ දුක් විඳින්න සූදානම් වෙන්න එපා. සමහර අයට ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් ගෙවුනද කියලා දන්නේවත් නැති වෙන්න ඒ කාලේ ගෙවිලා යනවා. ඒ හින්දා ඔයාලගේ කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුලින් තමයි නිවැරදි වේ සම්බන්ධව දැනගන්න පුළුවන්. ඒ හින්දා ඔයාලට හොඳම දේ තමයි කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න එක. ඔයාලා කැමති නම් WhatsApp කරා මෙසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන අඩුම මුදලකට පරීක්ෂා කරගන්න. අපල තත්ත්වයක් උදා වෙලා තියෙනවා නම් ඒවා අවම කරගන්න පුළුවන් පාෂාණ වර්ගයක් පැළඳීම තුලින්. ඒ සඳහා ඔයාලා දැනුවත් වෙලා නිවැරදි පාෂාණ පැළඳීම තුලින් ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ ජය ගන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා. පෙර ආත්ම භාවයන් වල කරපු පින් ඔයාලා ගාව තියෙනවා. ඒ කුසල් මතු කරගන්න පුළුවන් ඔයාලට මේ තමුගේ තියෙන ග්‍රහාපල තත්ත්වයන් දුරු කරගෙන. ඒ හින්දායි මම නිතරම කියන්නේ නිවැරදි පාෂාණ පැළඳීම තුලින් ඔයාලගේ ජීවිතයේ ග්‍රහාපල තත්ත්වය දුරු කරගෙන වාසනාව උදා කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා කියන එක. ඔන්න ඉතින් ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් එනවා කියලා බයෙන් ඉන්න එපා. කේන්ද්‍ර සටහන් පරීක්ෂාව තුලින් ඔයාලට පුළුවන් දැනගන්න ඔයාලට මේ වගේ අපල තත්ත්වයක් ඉදිරියට තියෙනවද? ඉදිරි කාලයේ හොඳද? එහෙම අපල තත්ත්වයක් තියෙනවා නම් ඒකට කරගන්න ඕනේ පිළියම් මොනවද කියන එක. සමහර අයට ඒ රාෂ්ට්‍රක ලැබුවට පස්සේ ගෙවල් දොරවල් යාන වාහන හිමි වෙන්න ගන්නවා. සමහර අය රජ වෙන්නත් පුළුවන් ඒ රාෂ්ට්‍රක කාලෙදී. ඉතින් මේ තත්ත්වය බලා ගන්න පුළුවන් කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුලින් පමණයි. තම තමුගේ කේන්ද්‍ර සටහන් වල ග්‍රහ පීඨීම අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මේෂ ලග්න හිමි කියන්නේ සාමාන්‍යයෙන් ඉදිරියට යන කෙනෙක්, ධෛර්ය සම්පන්න කෙනෙක්, අදිෂ්ඨාන සීලීව වැඩ කටයුතු කරන කෙනෙක්. ඒ හින්දා මේෂ ලග්න හිමියෙකුට කවදාවත් වරදින්නේ නැහැ. මොන ප්‍රශ්න ගැටලු ආවත් ජීවිතේ ඉදිරියට යන්න මේගොල්ලන්ගේ අදිෂ්ඨාන සීලී ගතිය තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ජීවිතය අතිසාර්ථකත්වයට පත් කරගන්න වාසනාව මේ අයට තියෙනවා.